හරි. සුබ සන්ධ්‍යාවක්. අද අපි ඉන්නේ ඇල්ලේ භාවනාවට යන්න ඇවිල්ලා පොඩ්ඩක් එළියට ආව කැලේකට පොඩ්ඩක්. අපි වීඩියෝ එක පටන් ගන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕනි දැවිර 2025 පස්වෙනි මාසේ 24. එතකොට අපි දැන් මේ වෙනකොට මගේ වයස දැන් අවුරුදු 33යි. හරි. 33 ලබලා තියෙන දැනට මම ක්‍රවුන් රේජන් කියලා කම්පැනි එකක තමයි දැන් වැඩ කරන්නේ. ඒක මැනේජර් තමයි ඉන්නේ. එතකොට මම මේ වීඩියෝ ඔක්කොම කරන්න මගේ යාළුවා චන්නත් එක්ක තමයි ආවේ. ඇත්තටම අපි මෙහෙම ප්ලෑන් එකක් හදාගන්න, ඒ කියන්නේ මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා අද තමයි ඉස්සෙල්ලාම අයිඩියා එකක් අපිට ආවේ. අද තමයි පටන් ගත්තේ. මම හිතනවා මේ ඉස්සරහට මේක ගොඩක් වටී කියලා. අපිට අවුරුදු 30න් 40න් හරි 50න් හරි මේ බැලුවොත් බලන වෙලාවට අපිට තේරෙයි අපි අද කතා කරපු දේ එදා අපිට බලන්න පුළුවන්. ඒතකොට දැන් මම ඉස්සරහට ප්ලෑන් කරන් ඉන්නේ මගේ වෙඩින් එක ගන්න තමයි ලොකුම වැඩේ විදිහට තියෙන්නේ. ඒකට තව මාස 3ක් යන්න. දැන් ජූන් මැයි යන්නේ. මැයි ජූන් ජූලි අගෝස්තු වෙනකොට වැඩ ටික ඉවර කරන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ඊට පස්සේ පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරන්න ඕනි කියලා ප්ලෑන් එකක් තියෙනවා. මොකද දැන් ගොඩාක් ප්‍රශ්න ටිකක් විසඳගෙන එන ගමනක් තියෙන්නේ. ෆිනෑන්ස් එකේ තව පොඩි වාරිකෝගයක් තමයි තියෙන්නේ. ඒකෝට දැන් ඉස්සරහට අපි ඇමරිකාවට පස්සේ එන ජීවිතයට මුහුණ දෙන්නත් ඕනි. ඒකට අපිට ආදායමක් ෆික්ස් ඉන්කම් එකක් තියෙන්න ඕනි සහ අමතර ආදායමක් තියෙන්නත් ඕනි. ඒ හින්දා අපි ඉස්සරහට ප්ලෑන් කරගෙන තියෙනවා මොන හරි පොඩි සපත්තු අයිටම් හරි මොන හරි ඔය ඒක තියෙන ඔය ස්විට්ස් අයිටම් හරි මොන හරි දෙයක් ගෙනල්ලා Facebook ඇඩ් එකක් වගේ හදලා ඒක පබ්ලිෂ් කරලා මොකක් හරි දෙයක් කරන්න. මම ලබන අවුරුද්දෙත් අපි මේ සතිය කරනවා. මම කැමතියි ලබන අවුරුද්දේ අපි මේ ඇවිල්ලා කරපු වීඩියෝ එකත් මෙතෙන්ටම ඇවිල්ලා මීට වඩා හොඳ විදිහකට කරන්න. තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. දැනට වෙන්න ඕනේ. මේ බයික් එක තමයි මට දැනට තියෙන්නේ. ඒ වාහනේ තමයි. මේකත් ඉතින් ලොකු කට්ටක් කාලා ගත්තේ. තව වැඩ වගේක් තියෙනවා මේක කරන්න. ඒකත් ඉවර කරගන්න ඕනේ. බලමු ලබන අවුරුද්ද එහෙනම් ලබන අවුරුද්ද වෙද්දී රෝදෙට 4කට යන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මගේ අයිඩියා එක. බලමු මොනවා වෙයිද දන්නේ. එහෙම වුණොත් ඒ වාහනේම මෙතෙන්ට අවිල්ලා මේ විදිහටම අද දවස් හරි මේ යංග කිට්ටෝ වීඩියෝ එක කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. එහෙනම් thank you. චන්නට මම අවස්ථාව දෙනවා මගේ සගයාට මේ එයාගේ ජීවිත කතාව සහ දැන් ඉන්න තත්ත්වය සහ අනාගතය ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා.